ඔන්න අද අපි බලන්න යන්නේ චිකන් කරි එකක් වගේ රසට බිම්මල් කරි එකක් හදාගන්න විදිය. හොඳට රත්තුණු තෙල්ලකට දාන්න අබ චුට්ටක්. චුටුස් ගාලා පුපුරනකොට එකට දාන්න අමු මිරිස්, සුදු ලුණු මම කොච්චි දාගත්තා. හල්පින්චා රම්පි. මම ලුණු පෙරේත් එක්ක නිසා ටිකක් වැඩිපුර ලුණු දාගන්නවා. ලොකු කෑලි දාගෙන ඒ ටික හොඳට තෙලේ තෙම්පරාදු වෙනකන් චුට්ටක් වෙලා එහෙට මෙහෙට කර තියාගෙන ඉන්නවා. ඒක හොඳට මැල වෙනකන්. ලුණු ටික සාමාන්‍ය ගානට මැලවිගෙන එනකොට බිම්මල් ටික අපි තෙම්පරාදුවට එකතු කරනවා. බිම්මල් ටික තෙම්පරාදුවට එකතු කරලා චුට්ටක් වෙලා ඒක මැල වෙනකොට අපි එකතු කරගන්නවා බැදපු තුණු පහ සහ මිරිස් කුඩු. එකතු කරලා මෙන්න හොඳට කලවම් කරනවා. ඊට පස්සේ දානවා කහ කුඩු තේ හැඳි කාලක් වගේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ. එහෙම දාලා සුරුබුරුස් ගාලා මේක කලවම් කරන්න තමයි තියෙන්නේ. විනාඩි 2-3ක් හොඳට කලවම් කරගෙන අපි මේකට ඔක්කො මිටි කිරි කෝප්පයක් විතර එකතු කරනවා. හොඳට හතු එක ගානටම වගේ වෙන්න මිටි කිරි කෝප්පයක් එකතු කරන්න. එකතු කරලා ආයෙමත් හොඳට කලවම් කරලා ලුණු එකතු කරන්න. ලුණු චුට්ටක් රස පදමට. ඊට පස්සේ මම මේකට උල්හල් ජුන්ටුකුයි ඊට පස්සේ ආයෙ ගොරක චූටි කෑල්ලකුයි දාගත්තා. ගොරක කෑල්ල නම් ඊට වඩා චුට්ටක් කලින් දාගත්තා නම් හොඳයි. මට මේක අමතක වුණා. මේ තියෙන විනාඩි 3-4ක් ඉඳගත්තට පස්සේ අපි බිම්මල් කරි එක